Hi, welcome to my YouTube channel. Only thing ආයමත් ඉක්මනට මම ආවා දිගම vlog එකක් අරගෙන. මේ වීඩියෝ එකේ නම් වැඩි කියන එක මම ඇහෙන්න නැති හින්දා voice එක දෙන්නේ. හරි. අපි යමු වීඩියෝ එකට. ගණන් ගන්න එපා මම මේකප් මුකුත් නෑ ලිප්ස්ටික් ටිකක් විතරයි ගාගෙන ඉන්නේ තාත්තා වෙලා හැරුවා වාහනේ ඇවිල්ලා කියලා එහෙනම් මේකප් මුකුත් නැහැ හරි ඔන්නේ ඉතින් අපි කට්ටියම ලැහැත් වෙලා පල්ලෙහාට ආවා බෑග්ස් ටිකත් අරගෙන මොකද වාහනේ එනවා කිව්වේ 8ට එහෙනම් වාහනේත් ආවා අපි මේ දැන් යන අතර වගේ ඉන්නේ පොඩි වීඩියෝස් ගොඩාක් මම ගත්තා ඒ ඔක්කොම මම මේකට ඇඩ් කරන්න ගියේ නෑ මොකද vlog එක දිග වෙන හින්දා හරි අපි උදේට කන්න හයිවේ එකෙන් නැවතුවා මොකද අපි ගෙදරින් ආවේ 8ටනේ එතකොට අපිට මුකුත් කාලේ ඉන්න බැරි වුණා විශේෂයෙන්ම ටයිම් එකක් තිබ්බේ නැහැ තව දෙයක් විශේෂයෙන්ම කියන්න ඕන මේ ට්‍රිප් එක ආවේ මගේ පවුලේ ඉන්න මගේ අම්මා තාත්තා අයියාගේ වයිෆ් ඒ වගේම මගේ හස්බන්ඩ් විතරයි මේක අපි 6 දෙනා ගොඩාක් කාලයකට පස්සේ ආපු ට්‍රිප් එක නැත්තම් අනිත් අය අපේ ෆැමිලිස් කියන්නේ කට්ටියම එකතු වෙලා ට්‍රිප් ගියාට අපි 6 දෙනා කලාතුරකින් තමයි මේ වගේ ට්‍රිප් එකකට ජොයින් දුනේ මොකද තාත්තයි අයියයි ලංකාවට ඉදි දෙන්න සමහරක් දවස් වලට එක්කෙනෙක් ඉදි අනිත් එක්කෙනා අනිත් එක්කෙනා ඉදි තව කෙනෙක් නැහැ අන්න ඒ වගේ වෙනවා ඒ හින්දා මේ දවසේ දෙන්නම අපි එකට අහු වුණ වෙලාවේ කට්ටියම ගියා ට්‍රිප් එකක් මම උදේට ගත්තේ කිරිබත් අම්මයි නංගි තාත්තයි ඉන්දියාප්ප ගත්තා මොකද මම වැඩි ඉන්දියාප්ප වලට කැමති නෑ තව දෙයක් අපි කතරගමෙන් යන්නේ ඉඳන් අපි යන්නේ පූජාවට ඉන්න එතකොට අපි පොඩ්ඩක් මස් මාංශ වලින් වැළකීලා ගියේ එහෙනම් දැන් ආයෙත් ගමන බලා පිටත් වෙමු අපි ඉස්සෙල්ලාම ගියේ සෙල්ල කතරගමට මොකද අපි කතරගම දේවාලට යන්න හිතාගෙන හිටිය හවස අවුව නෑනේ දැන් හොටෙල් එකටත් ගිහිල්ලා නිකන් ඉන්න තියෙන්නේ කියලා අපි කට්ටිය කතා වුණා දැන් සෙල්ල කතරගම දේවාලට ගිහිල්ලා එතන වැඩ ටික ඉවර වෙලා හවස් වෙලා කතරගම දේවාලට යමු කියලා අපි සෙල්ල කතරගම ආවා මේ අපි හොටෙල් එකට යන්න කලින් ආවේ මොකද ඒකට ගිහින් එන එක ලේසි හින්දා මොකද හවස් වෙලාවට තමයි අපි කතරගම දේවාලට යන්න හිතාගෙන ඉන්නේ අපි ගිය පාරත් ආවා මේ පාරේ ඉතින් අපේ ෆැමිලි එක අපි 6 දෙනා වුණ ඉතින් ආවා අවුවයි සෑහෙන්න අවුවයි හරි දැන් යන මහලුන්ට කෑම දාන්න. කෑම දාන්නේ පොඩි දාන්න.
අර දැන් කෙලින්ම හොටෙල් එකට යන්නේ. හොටෙල් එකේදී හම්බෙමු. හයි අපි හොටෙල් එකට ආවා. හොටෙල් එකේ නම UD හොටෙල්. කතරගම තියෙන්නේ. මට හිතෙන විදිහට දේවාලට පිටිපස්සේද වන්දා මට මම හරියට දන්නේ නැහැ. හරි හොටෙල් එකේ ස්ටේ මම කයිසහට කියන්න. හරිම රිලැක්ස්. මේ තමයි අපි හිටපු හොටෙල් එක. ඔයාලට මේ පේන්නේ පූල් ඒරියා එක කියලාගේ. හරිම නීට්, මාරම ලස්සනයි. මාරම කාම් මේ හොටෙල් එකේ. කියන්නේ අනේ මන්ද මම තව ටිකකින් පෙන්නන්නම් එයාලගේ රූම්ස් එහෙම. අපි රූම්ස් දෙකක් ගත්තා. මොකද වන් නයිට් නේ ඉන්නේ. ඒ හින්දා අපිට රූම්ස් දෙකක් ඇති. मैं कभी बतलाता नहीं पर अंधेरे से डरता हूँ मैं माँ यूं तो मैं ඇත්තටම හරි රිලැක්ස්. ලස්සනයි වගේම හොටෙල් එක. නිදහසේ ඉන්න පුළුවන්. අපි රූම් එක ඇතුළට ගිහිල්ලා බලමු. මම ඔයාලට පෙන්නන රූම් එක. රූම් එක ලස්සනයි. ක්ලීන් එකට තියෙනවා ලස්සනයි. මාරු. අපි තව රූම් එකක් ගත්තා. ඒකත් බලන්න ගිහිල්ලා. අපි රූම්ස් දෙකයි ගත්තේ. මොකද අපි කතරගම එක දවසක් ඉන්න හින්දා. මේ අපේ අනිත් රූම් එක. රූම්ස් දෙකම හොඳයි. කියන්න කිසිම වැරද්දක් නැහැ. හැමදේම ක්ලීන් එක නීට් එකට තිබ්බා. හොටෙලේ නම් ඔව් කිව්වා. ගාඩන් එකත් ඒ වගේ පූල් එකත් සුපර්. දැන් අපි බෑග් ටික රූම් වලට දාලා අපි පූල් එකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. හයි. අන්න ඉතින් අපි කට්ටිය දැන් ස්විම් කරන්න හැපි. ගොඩක් ඉන්නවා. හොටෙල් එකට ගොඩක් කට්ටිය ආවා. ඔය වෙනානේ අම්මයි තාත්තයි. ෆ්‍රී එනං යන් මට ගන්න ඕන. संदनो बिंदी लंग पात इंद तनी रखनी दुनिया में निधि वरमी नुबा संदनो बिंदी लंग पात इंद तनी रखनी दुनिया में निधि वरमी नुबा. ඉතින් අපි කතරගම දේවාල යන හැදුණා. දැන් වෙලාව මම හිතන්නේ 4:00ක් පහු වෙලා. අපි එතෙන්ට 5:45 වෙද්දී ඉන්න ඕනලු. අපේ කට්ටිය තව ලැහැත් වෙනවා. දෙන්නෙක් අතන ලැහැත් වෙලා ඉවරයි. හරි අපි කතරගම දේවාලේ හම්බෙමු.
එහෙම කමන්නේ ඔය. ඒකෙන් අතර ඒකෙන් 3යි දෙන්නද? මෙතන කීයක් තියෙනවද මම? ඕකේ 8යි තියෙන්නේ. 8ක් තියෙනවා මේකේ. 8ක්. තාම ගන්න. ඉදෙල් එකකින් ඔය කරේ. අපි ආවා කිරිවෙහෙරට. කතරගම දේවාලට යන්න කලින් කිරිවෙහෙරට ආවා. කිරිවෙහෙරට ගිහිල්ලා තමයි කතරගම දේවාලට යන්නේ. සිව් සිව් මගපාල අනුව නිවන් පොත් සංගගන අට පුඟුලෝ යාල නම්ලත් දින දින දිය කරනා මහා බලවත් සරණට එළඹෙමි මහා සංඝ බලවත් සිව් සිව් මගපාල අනුව නිවන් පොත් සංගගන අට පුඟුලෝ යාල නම්ලත් දින දින දිය කරනා මහා බලවත් සරණට එළඹෙමි මහා සංඝ බලවත් අපි ඉතින් කිරිවෙහෙරත් ඇඳලා දැන් ගියා කතරගම දේවාලට. කතරගම දේවාලට යද්දී අපි යද්දීම ටිකක් පරක්කු වෙලා පූජා පටන් අරගෙන මටයි අම්මටයි නංගිටයි විතරයි ඇතුළට යන්න පුළුවන් වුණේ. මොකද තාත්තයි අයියයි හස්බන්ඩ්ුයි පළතුරු වට්ටි ගේනකන් එයාලා එතනට වෙලා හිටියා. එයාලට ඒකට සහභාගී වෙන්න බැරි වුණා. Hi, welcome to my YouTube channel. ඔන්න මේ අපේ දෙවෙනි දවස. අපි කතරගමින් අද තමයි චෙක් අවුට් වෙන්නේ. අපි දැන් කතරගමින් යන්නේ කෙලින්ම නුවරඑළියට. නුවරඑළියට යන්න වෙන කිසිම හේතුවක් නෙමෙයි. මේ අපිට ස්ට්‍රෝබෙරි ෆාම් එකේ තියෙන චීස් කේක් එක කන්න. දැන් අපි කෙලින්ම නුවරඑළියට යන්නේ. අපි කතරගම හොටල් එකෙන් චෙක් අවුට් වෙන්න හිටියේ 8ට. දැන් වෙලාව 9:00යි වගේ. අපේ කට්ටිය නැගිටලා හැටි වෙද්දී දන්නේම නෑ වෙලාව ගියා. හරි නුවරඑළියට යන අතරම මම වීඩියෝ ටිකක් දාන්නම්. බයි. इतना कुछ कहना है फिर भी ये दिल में सवाल कई දැන් යන අතරමඟ අපේ කටට බඩගිනි කියලා මොන හරි කන්න ආවා. අපිට යන අතරමඟ ඔයාලට මේ පේන්නේ කුඹල්වල පන්සල තියෙන ඒක. අපිට යන අතරමඟ ඒකත් හම්බුණා. මොකද අපි නුවරඑළියට ගියේ ඇල්ල පැත්තේ. මට හිතෙන විදිහට ඒ අදි තමයි අපිට කුඹල්වල පන්සලත් මෙහෙම ලස්සනට පෙවුනේ. ඔන්න ඉතින් මම පුලුපුලා ආසාවෙන් බලන් හිටුවේ ලස්සන තැනට ආවා. ස්ට්‍රෝබෙරි ෆාම් එකට. මොකද අපි නුවරඑළිය එන්න ප්‍රධානම හේතුවත් ස්ට්‍රෝබෙරි චීස් කේක් එක කන්න. ඒක විශේෂයෙන්ම මට. ඇයි දන්නේ නැහැ මාර මාසයි. ඒ හින්දා මම නුවරඑළියට එන්න විශේෂම හේතුව ගත්තේ මේක විතරමයි. චීස් කේක් එක. ඔන්න ඉතින් අපේ දෙන්නා ඕඩර් එක අරගෙන එනවා. ඒකට දැන් දකිද්දි මට මාර ආසයි. මේකට වොයිස් කරද්දි එක දකිද්දි කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑමක්. මාරම රසයි. නුවරඑළිය ගියපු කට්ටිය අනිවාර්යයෙන් මෙතෙන්ට යනවා. යන්නේ නැති කෙනෙක් නෑ මන් දන්න තරමේ. හරි එහෙනම්. කමු.
ස්ට්‍රොබෙරි චීස් හරි ස්ට්‍රොබෙරි ෆාම් එකට ආවා චීස් කේක් කෑවා ආවනම අයිටම් ටිකක් ගත්තා දෙපාරක් විතර චීස් කේක් එක කෑවා කාලා ඉතින් යන්න සීතලයි ගොඩක් සීතලයි ලාවට පින්නක් වගේ එනවා ලස්සනයි view එකත් හොඳයි හැමදේම නෝරියට ඇවිල්ලා කරන්න තිබ්බ එකම ආසාව තමයි චීස් කේක් කන එක. ඒක කෑවා. දැන් ලාවට පින්නක් වගේ යනවා. ඒක නෝරියට ගැලපෙනවා. අපි ගිය අවුරුද්දේ අප්‍රේල් වල වගේ ආව ඒ වුණත් මෙච්චර සීතලක් තිබ්බේ නැහැ. යා ෆොටෝ ටිකක් ගන්න. නෑ මං කිව්වේ මේ ගිය අවුරුද්දේ ආවේ මීට වඩා සීතලක් තිබ්බේ නෑ නේද? අපි ගියේ පාර ආවේ අප්‍රේල් වල. ඔව්නේ. that's why. කොහෙද නෝයි ෆොටෝ ටිකක් ගන්න නැත්නම් ගෙදර ගිහිල්ලා ෆෝන් එක බලලා කියන ෆොටෝ නැහැ. ඔන්න එහෙනම් චීස් කේක් කෑලි දෙකක්ම කාලා මේ දැන් යනවා ගෙගි පාක් එකට අම්මට යන්න ඕන කිව්වා. දැන් එයාගේ ආසාවට යන්නේ. හරි අපි දැන් එකට යමු. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලාගේ අපි ආවා ගෙගිරි පාක් එකට දැන් ප්‍රාර්ථනාව බොඳ නැහැ සිත ආදරේ පතා පෙරදියන්නේ නැහැ චේතනා බිඳින්නේ නැහැ ගම්බිරි ගියේ නැහැ ජීවිතේ පුරා තවහන්නේ නැහැ. හරි එහෙනම් අපේ කට්ටිය ෆොටෝස් ගාලා වීඩියෝස් අරගෙන ඔක්කොම කරලා දැන් යන්න තමයි ලැහැත්ති. අපි යන එතන මෙතන සීතලයි ගොඩක්. හරි බන්නා වුණා. ඔන්න ඉතින් අපේ කට්ටිය කාලා හොටෙල් එකට ආවා. හොටෙල් එකේ විස්තරේ අන්තිම වෙදි තියෙනවා. होटल का लස්සනයි. जाओ होटल के ඇතුළට. सांसों को सांसों में ढलने दो जरा धीमी सी धड़कन को बढ़ने दो जरा लम्हों की गुजारिश है ये पास आ जाए हम सांसों में ढलने दो जरा धीमी सी धड़कन को बढ़ने दो जरा लम्हों की गुजारिश है ये पास आ जाए हम तुम
सांसों में ढलने दो जरा, धीमी सी धड़कन को बढ़ने दो जरा, लम्हों की गुजारिश है ये पास आ जाए हम तुम। රූම්ස් වලට ආවා. හොටෙල් එක ලස්සනයි. රූම්ස් ඔක්කොම ක්ලියර්, නීට්. හැමදේම හොඳයි. view එකත් තියෙනවා. ලස්සනයි. ඔක්කොම good. මං කලින් පෙන්නේ අපි ඉන්න රූම් එකට view එක පේන විදිහ. ඇත්තටම හරි ලස්සනයි. ගොඩක් සීතලයි. ගිය අවුරුද්දේ වල මෙලසරේ සෑහෙන සීතලයි. හරි අපි රැට හම්බෙමු. එංගලාව රෑ 7යි. සීතලයි. ඒ සීතල හැමමයි එන්නේ ටිකක් වැඩි. මම පෙන්නන්න රෑට තියෙන view එක මාරුම ලස්සනයි. දැක්කනේ රෑට තියෙන view එක මාරම ලස්සනයි. ඒ වගේම සීතලයි. මොකක්ද අර හොටෙල් එක ගැන කියන්න තියෙන්නේ? හොටෙල් එක කිව්වද හොටෙල් එක නම්? නෑ. IV home. මේක තියෙන්නේ මම හිතන්නේ නුවරඑළිය ටවුන් එකේ ඉඳලා වැඩි දුරක් නැහැ. සාමාන්‍යයෙන් 2 කිලෝමීටර්ස් වගේ තමයි තියෙන්නේ. හොටෙල් එක නම් හොඳයි. ඔයාලගේ වෙහිකල් එක આવුත් වෙහිකල් එකත් පාක් කරන්න ඉඩ තියෙනවා. එතන ස්පේස් එක හොඳයි. මේකේ සර්විස් එකත් හොඳයි. රූම් බැලුවා රූමුත් හොඳයි. රූම් කැටගරි ඩබල් රූම්, ට්‍රිපල් රූම් තියෙනවා. ලොකු ස්පේස් එකක් තියෙන කියන්නේ ගොඩක්ම හොඳයි. ෆැමිලි එකකට ඇවිල්ලා ඉන්න හොඳයි. ගොඩ දෙනෙක් ඉන්න පුළුවන්. සාමාන්‍ය මෙතන තියෙන රූම් 1 2 3 4යි රූම් 5ක් 6ක් වගේ තියෙනවා. ඇවිල්ලා ඉන්න පුළුවන්. ප්‍රයිස් කිව්වොත් අපි දැන් අරන් තියෙන රූම් ප්‍රයිස් කියන්නේ මේකයි. දැන් එන කට්ටිය දැන් සීසන් කාලේට මම හිතන්නේ චේන්ජ් වෙයි ප්‍රයිස් එක. ඒක බලද්දී ප්‍රයිස් එකයි කියන්න බැරි. IV home කියලා තියෙනවා. ඔයගොල්ලෝ Google search කරොත් හම් වෙනවා. ඔයගොල්ලෝ එන දවසට කෝල් කරලා බලන්න යාලගේ කොහොමද ප්‍රයිස් යන්නේ කියලා ඔයගොල්ලෝ එන දවස්වලට. හරි ඒ ටික තමයි ඩීටේල්ස් ටික. මොකද මට වඩා මෙයා තමයි හොටෙල් එකත් එක්ක කන්ටැක්ට් එක තිබ්බේ. මම හොටෙල් එක හොයලා දුන්නා. මම හොටෙල් එක හොයලා දුන්නාට කන්ටැක්ට් එක තිබ්බේ මෙයාත් එක්ක. හරි අපි රෑට හම්බෙමු. ඔන්න අපි ඩිනර් එකට ආවා. මං කියන කොල්ලට හෙනවත් දන්නෙත් නෑ. මේ එහා පැත්තේ කානිවල් එක. මම ගිය අවුරුද්දේ vlog බලපු කට්ටිය දන්නවා මං ගිය අවුරුද්දේ මේ කානිවල් එකට ගියා. දැන් ඒකේ හපෙත් තියෙන කෑම කඩේකට ආවා. ඒක පිටවස් අපි කන කෑම කඩේ. අම්මෝ සීතලයි. නෑ. කාලේ බලන්න. නෑ අපි අපිට කානිවල් එක තියෙනවා. මේ පැත්තේ මගේ බොඩිගාඩ්ස් කාට තියෙනවා. ඒ පැත්තේ මගේ බොඩිගාඩ්ස් මෙදින අපි කන කෑම කඩේ කාල බලමු මේ ෆස්ට් ටයිම් මේකෙන් නකන්න. අවදානම් කියන ඕක එක
earlier video එක මම පෙන්නුවා. කැමරා එක ඇත්තටම රහයි. ලොකේෂන් එකත් හරිම ලස්සනයි. එතන බෑන්ඩ් එකකුත් ප්ලේ කරනවා වන්දා. යා ලස්සනයි. බඩක් විරුණා බඩගින්න හිටියේ. කතා බහ කරතුම කෑව කට්ටියම. මොකද සීතලටද මන්දා. දැන් ඉතින් කෙලිමයි හොටෙල් එකට. හොටෙල් එකකින් හෙට අපි චෙක් අවුට් වෙලා ඒක පොඩි සර්ප්‍රයිස් එකක්. ඒක මම කියන්න වීඩියෝ එක ඉස්සරහට මම අරන් එන්නම්. හරි. එහෙනම් මං හිතන්නේ ගෙදර ගිහිල්ලා මොකක් හරි මොනවද තියෙන්න හොටෙල් එකට ගිහිල්ලා. හරි. හොටෙල් එකේ ගිහම බයි. එහෙනම් අදට නුවරඑලි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගේ වීඩියෝස් බලන ඔයාලට thank you for watching. bye.